මොනවද ගන්න කියලා මම මේ කල්පනා කරන්නේ. Hi all, welcome to Flavis Diary. ඉතින් මම දැන් යන්නේ කැනඩා වල තියෙන සුපර් මාකට් එකකට. මොකද මගේ වොෂින් ලික්විඩ් එක ඉවරයි. ඉතින් ඒක ගන්න යන ගමන් මම හිතුවා ඔයගොල්ලන්ට මෙහි තියෙන සුපර් මාකට් එකක් මොන වගේද කියලා පෙන්නනවා කියලා. ඉතින් මේ ඉස්සරහ තියෙන No Frills කියන එකට තමයි මම අද යන්නේ. අපේ ගේ ළඟ ඉඳන් පයින් යන දුරක තමයි මෙතන තියෙන්නේ. මට අතරින් කිව්වොත් මෙතන හරිම පහසුයි. ඉතින් දැන් මම යන්නේ කාට් එකක් ගන්න. ඉතින් මෙතන අපේ ලංකාවේ වගේ නිකන් ගන්න බෑ. මෙතනට අපි ඩොලර් එකක් දාන්න ඕනි. ඊට පස්සේ තමයි කාට් එක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම පෙන්නන්නම් කොහොමද ඒක ගන්නෙ කියලා. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති මේ එකකට එකක් දන්වැලක් වගේ එකකින් සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඉතින් මෙහෙම ඩොලර් එකක කාසියක් දාලා ඇතුළට ප්‍රෙස් කරාම ඒකේ තියෙන දන්වැල වගේ එක ගැලවෙනවා. ඊට පස්සේ අපිට කාට් එක එළියට ගන්න පුළුවන්. ඉතින් මම දැන් කාට් එකක් ගත්තා. ඉතින් මේ තියෙන වගේ කාට් එක මම දැන් ඇතුළට යනවා. ඉතින් අපි බලමු කොහොමද කැනඩා වල සුපර් මාකට් කියලා. ඉතින් මම දැන් ඇතුළට ආවා. ඔයගොල්ලන්ට පේනවා ඇති ඇතුළට ගිය ගමන්ම මුලින්ම අපිට පේන්න තියෙන්නේ එළවලුයි පළතුරුයි. ඉතින් මම මුලින්ම පෙන්නන්නම් මෙහි තියෙන එළවලු. ඉතින් මේ තියෙන්නේ එළවලු තියෙන හැම. ඉතින් මෙතන තියෙනවා ගෝවා වර්ග. එතකොට ජාමතර මෙතන ඔයගොල්ලන්ට පේනවා. අපේ ලංකාවේ තියෙන හැම එළවලුවක්ම වගේ මෙතන තියෙනවා ඉතින්. ඉතින් මෙතන මෑකරල් තියෙනවා. ඊට පස්සේ ගෝවා මල්, කැරට්. ඊට පස්සේ මෙතන උඩ තියෙනවා හතු. ඉතින් අපේ ලංකාවේ හතු පැකට් වලට වඩා මෙහි මෂ්රූම්ස් නම් පොඩ්ඩක් වෙනස්. ඉතින් අපි ලංකාවේදී කාපු හැම එළවලුවක්ම වගේ මෙහෙත් තියෙනවා. එතකොට ඔන්න ඔයගොල්ලන්ට තරහ යනවා නම් කොහිල තියෙනවා. ඊට පස්සේ පලා වර්ගත් තියෙනවා. ඉතින් එළවලු නම් මම ලංකාවේදී දැකපු හැම එළවලුවක්ම වගේ මෙහෙත් දැක්කා. නමුත් කොළ වර්ග තියෙන තැන්වල නම් ඔය කතුරු මුරුංගා, ගුණකොළ ඒ වගේ ඒවා මම කවදාවත්ම දැක්කලා නැහැ. ඉතින් ඔන්න කරවිලක් තියෙනවා. මම මාර මාසයි මෙතන කොච්චි, අමු මිරිස් වගේ ඒවා තියෙනවා. ඉතින් මෙතන තියෙනවා ඕගනික් අල වර්ග, ඒ වගේම තියෙනවා ලූණු වර්ග. ඉතින් ෆ්‍රෙෂ් වෙජිටබල්ස් වලට අමතරව එළවලු සුද්ධ කරලා කපලා මේ වගේ පැකට් කරලා ඩීප් ෆ්‍රීසර් එකට දාලා තියෙනවා. ඉතින් මේ පැකට් එකක් ගත්තහම මාරම පහසුයි. මොකද සුද්ධ කරන්න කපන්න ඕනේ නැහැ. කෙලින්ම උයන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ පැකට් වල එළවලු වෙන වෙනමම පැකට් කරපුවා කියන්නේ කැරට් පැකට්ස්, බෝන්චි පැකට්ස් ඒ වගේ වෙනමම පැක් කරපුවක් තියෙනවා. නැත්නම් එළවලු කිහිපයක් එකට මික්ස් කරපු ඒවාත් තියෙනවා. මම සාමාන්‍යයෙන් ගන්නේ මික්ස් කරපු එක. මේක තමයි මම ගන්නේ. ඉතින් මේක නම් මාරම ප්‍රයෝජනවත්. මොකද කැම්පස් ගිහිල්ලා වැඩට ගිහිල්ලා ගෙදර ආවහම ඇත්තටම එළවලු කප ඉන්න වෙලාවක් නැහැ. ඒකට මේ පැකට් එකෙන් එළවලු ටික ගත්තා, මයික්‍රෝවේව් දැම්මා, නූඩල්ස් එකට හරි ෆ්‍රයිඩ් රයිස් එකට හරි දාලා හදාගන්න තියෙනවා. ඉතින් මාරම ප්‍රයෝජනවත් මේක. අපිට උයාගෙන කන්න පුළුවන්. ඒක නෙමෙයි කියන්නේ මෙතන. ඊළඟට යම් මීට් සෙක්ෂන් එකට. ඉතින් මේ මීට් සෙක්ෂන් එකේ එක එක ජාතියේ මස් තියෙනවා. අපේ ලංකාවේ තියෙන ඒවලට අමතරව කළුකුම් මස්, තාර මස් ඒ වගේ ඒවාත් තියෙනවා. නමුත් මම නම් මේ ඉන්නේ චිකන් තියෙන තැන. අතන තියෙන්නේ හැම අයින් කරපු නැති ඒවා. මේ මම ගත්ත හැම අයින් කරපු ඒවා. මොකද මට හිතෙනවා මේක ගන්න එක හොඳයි කියලා. මොකද මම කැම්පස් වල ගිහිල්ලා වැඩටත් ගිහිල්ලා ඇවිල්ලා උයන්න ඕනේ. ඒතකොට මට කාලය කියන දේ ගොඩක් වටිනවා. මොකද පාඩම් කරගන්න තියෙනවා, අසයින්මන්ට් කරන්න තියෙනවා. ඉතින් මේ වගේ එකක් ගත්තහම මට උයන්න පහසුයි. ඉතින් දැන් මම ඉන්නේ මගේ ෆේවරිට් ඒරියා එකේ. ඉතින් මෙතන අයිස්ක්‍රීම් වල මාරම ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වුණාට හැමදාම මම ගන්න එකම වර්ගකින්. මොකද ඒකේ ගාණ අඩුයි. හැබැයි ලීටර් දෙකක් හම්බෙනවා. මම ගිය සැරේ මම ගත්තේ මේක. මේක මම කවදාවත් ලංකාවේදී කාලා නැහැ. ලංකාවේ ඇත්තේ. නමුත් මම කාලා නැහැ. මේකේ බිස්කට් දාලා තමයි තියෙන්නේ මේ අයිස්ක්‍රීම් එකට. චොක්ලට් නිකන්
අපේ ලංකාවේ චොක්ලට් බිස්කට් දාලා කනවාගේ තමයි. මම ගිය සැරේ ගත්තේ මේක. මම මේ සැරේ වෙන ෆ්ලේවර් එකක් try කරන්න හිතුවා. ගන්න කියලා මම කල්පනා කරන්නේ. ඒ කියන්නේ ලංකාවේ කාපු නැති ෆ්ලේවර්ස් තමයි මම try කරලා බලන්නේ. මේක හොඳයි කියලා මට හිතුණා. අපි අරන් බලමු. මොනවාද අපි ගන්නෙ? බ්‍රෙඩ් පැත්තට යමු. මොකද මම උදේට කෑම පෙට්ටියට අරගෙන යන්නේ ඔය පාන් එකක්, බන් එකක්, ඒ වගේ මොනවා හරි තමයි අරන් යන්නේ. ඉතින් ඒවා මට ගොඩක් ඕනේ වෙනවා. ඒක නිසා අපි යම් බ්‍රෙඩ් තියෙන පැත්තට මොනවද එතනින් ගන්න පුළුවන් කියලා බලන්න. hot dog buns තියෙනවා. ඉතින් මම මේ දවස් ටිකේම මේවා ඇතුළට මොනවා හරි දාලා තමයි කැම්පස් යනකොට ගෙනිච්ච ඉන්ටර්වල් එකට කන්න. ඉතින් මෙතනින් මම hot dog බන් එකක් ගන්නවාද බ්‍රෙඩ් එකක් ගන්න. hot dog බන් කියනවා මම මේකක් ගන්නවා. ඉතින් මේ ඔක්කොම තියෙන බ්‍රෙඩ් ඇන්ඩ් බන්ස් පැත්තේ ඩෝනට්ස්, බේගල්ස්, එතකොට එක එක පාන් තියෙනවා. එතකොට පාන් වලට උඩින් පොඩි පොඩි නට්ස් දාපු ඒවා තියෙනවා. ඉතින් එක එක විදිහේ බ්‍රෙඩ්ස් ඇන්ඩ් බන්ස් මේ පැත්තේ තියෙනවා. මෙතන තියෙනවා ඉන්ස්ටන්ට් පරාටා ඇන්ඩ් රොටි. රොටි හොඳයි. මේවා මට හොඳයි චිකන් කරි එකක් හදාගත්තාම කන්න පුළුවන්. ඒ නිසා මම ඒකත් ගන්නවා. ඉතින් මෙතන තියෙනවා කප් කේක්ස්, ඊට පස්සේ මෆින්ස් තියෙනවා. ඉතින් චුට්ටක් එහාට වෙන එක එක වර්ගවල කේක් තියෙනවා. ඉතින් චීස් කේක්, බ්‍රවුනීස්, එතකොට බනානා කේක්, එක එක කේක් වර්ග තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා පේස්ට්‍රීස් වගේ ඒවා. ඉතින් මෙතන තියෙනවා බර්ත්ඩේ කේක් කලෙක්ෂන් එකක්. දැන් මුලින්ම මම ගන්නාව එක අරගෙන ඉන්න ඕනේ, නැත්නම් මම වෙන වෙනම ගන්නවා. ඒක මට ගන්න අමතක වෙනවා. ඉතින් මේවා ගන්න තමයි මම විශේෂයෙන්ම අද ආවේ. මෙතන නම් ඉතින් පෙන්වන්න විශේෂ දෙයක් නැහැ. මේ බ්‍රෑන්ඩ් එක දන්නවද කියලා බලන්න. ඒක අපේ ලංකාවේ තියෙනවා සන්ලයිට්. මම ගන්න යන්නේ මොකද මේකේ ලීටර් 4.4 තුනක් තියෙනවා. සැරෙන් සැරේ එන්න බැරි නිසා මම එක සැරේම ටිකක් ලොකු එකක් ගන්නවා. ඉතින් මෙතන තියෙන ඔක්කොම ඉන්ස්ටන්ට් කෑම, ඔය රෝල්ස්, පැටිස්, එතකොට කට්ලට්, පීට්සා, ඩම්ප්ලින්ග්ස්, එතකොට ඩ්‍රම් ස්ටික්ස්, ඉතින් ඒ වගේ ඔක්කොම ඉන්ස්ටන්ට් ඒවා. මේවා බොක්ස් එක අරගෙන ගිහිල්ලා එළියට අරන් නිකම්ම හදාන්න තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. මෙතන තියෙනවා දඟර එකකුයි නිකන් දුයි දෙකක් තියෙනවා. මේකෙන් දඟර ඕනේ නැහැ, මම නිකන් එක ගන්නවා. මේකත් ගත්තා. එතකොට මේ ටිකේ තියෙන බටර් වර්ග, මේ පැත්තේ තියෙනවා කිරි, එක එක කිරි තියෙනවා, ආමන්ඩ් මිල්ක්, 2%, ලැක්ටීස්, chocolate flavored, vanilla flavored, ඒ වගේ එක එක කිරි වර්ග තියෙනවා. fresh milk තමයි මේ ඔක්කොම. එතකොට ඊට එහායින් තියෙනවා fruit juice. ඉතින් එක එක පළතුරු වල juice තියෙනවා මෙතන. මොනවද ගන්න කියලා මම කල්පනා කරන්නේ. ඉතින් මෙතන තියෙන එක එක චීස් වර්ග.
ඉතින් මං සාමාන්‍යයෙන් ගන්න මේ චීස් ස්ලයිසස් තියෙන පැකට් එක. ඉතින් මගේ ගිය සැරේ ගත්ත එක තාම ඉවර නැහැ. ඒක නිසා මං අද නම් චීස් ගන්නෙ නෑ. ඉතින් මෙතන තියෙන යෝගට්. මේ යෝගට් වල ඇත්තටම කිව්වොත් එක එක ෆ්ලේවර්ස් තියෙනවා. ඉතින් මේ ෆෘට්ස් ඒ වගේ යෝගට් එක යට ෆෘට්ස් කෑලි කෑලි තියෙනවා. ඉතින් හරිම රහයි යෝගට් එකත් එක්ක මික්ස් වෙලා ඒ ෆෘට්ස් කැවෙනකොට. මේ වචර ගණන් නැහැ. යෝගට් 8ක්ම වෙන්නේ $5ක් වගේ. ඉතින් දැන් මම මේ ඇවිත් තියෙන ෆෘට්ස් තියෙන පැත්තට. ඉතින් මෙතන පළතුරු ගොඩාක් තියෙනවා. ඒ වගේම හැම වර්ගයකම වගේ පළතුරු මෙහි තියෙනවා. ගස් ලබු තියෙනවා. එතකොට දොඩම් මේවා නම් ගොඩක් ලොකු. දොඩම් තියෙනවා. අම්බ, ඇපල් මේ පැත්තේ තියෙන ඔක්කොම පළතුරු. එතකොට තව මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මිදි. පළ මිදි තියෙනවා, රතු පාට මිදි ඔක්කොම තියෙනවා. මේවා ඉතින් ඇත්තටම කිව්වොත් ඇත්තට ගණන් නැහැ. මේ අම්බ කිලෝ එකක්ම වෙන්නේ $7.99යි. අද ඩිස්කවුන්ට් එකක් තියෙනවා. නැත්නම් වෙනදට 1.99යිලු. ඉතින් ඔරෙන්ජ් වෙන්නේ 2.29යි. එතකොට ගස් ලබු වෙන්නේ 1.48යි. ඉතින් ඔක්කොම මේ වගේ තමයි. මෙහි කැනඩාවල කෑම බීම එච්චර ගණන් නැහැ. ඉතින් මෙතන තියෙන අලිගට පෙර මේවා නම් මාරම චූටි. මේවත් මං ආසම කෑමක්. මෙතන තියෙනවා පැණි කොමඩු. ගොඩාක් තියෙනවා ඉතින් මෙතන තියෙන්නේ ෆ්‍රෝසන් වෙජිටබල්ස් වගේ ෆ්‍රෝසන් ෆෘට්ස්. මේවත් පළතුරු චූටියට කපලා පැකට් කරලා තමයි තියෙන්නේ. හාල් වගේ වනම් ගෙදර තියෙනවා, කිරිත් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා සොසේජ්, හැම්, බේකන්, ග්‍රයින්ඩඩ් චිකන්, ග්‍රයින්ඩඩ් ටර්කි වගේ ඒවා. ඉතින් මේ පැත්තේ තියෙන්නේ ස්නැක්ස්, ස්වීට්ස් ඇන්ඩ් චොක්ලට්ස්. කැනඩාවල ස්වීට්ස් ගැන මම වෙනමම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් දැන් මං ඉන්නේ බිල් කරන තැන. ඉතින් බිල් කරලා ඉවරලා එළියට ඇවිල්ලා ඉස්සරහ තියෙන කාට් එකේ මේ චේන් එක අරගෙන මගේ කාට් එකට ගැහුවාම මම දාපු ඩොලර් එක මට ආයෙත් ගන්න පුළුවන්. A few moments later. ඉතින් මං ගෙනාව බඩුත් අස් කරලා වොෂ් එකකුත් දාගෙන තමයි දැන් මගේ රූම් එකට ඇවිත් තියෙන්නේ. ඉතින් අද ගෙනාව අයිස්ක්‍රීම් එක දාගෙන කන්නේ. ගෙදර තිබුණු ෆෘට්ස් ටිකක් කපලා දාලා ෆෘට් සලාඩ් එකක් මං හදාගත්තා. දැන් ඉතින් ඒක කන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අද මගේ vlog එක ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඉස්සරහටත් මේ වගේ ඔයගොල්ලෝ දැකලා නැති දේවල් ගොඩාක් මගේ channel එකෙන් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. And thank you for watching. Bye.